අපිත් ලොකුයි ඇයි යකෝ මොකද කරන්නේ දෙක වෙද්දි අරගෙන පස්සේ කොවිඩ් වලින් සම්පූර්ණ වෙනස් වුණා අර ගේම් ගහන්න පටන් ගත්ත පාන්දර 4 වෙනකන් අම්මලා හැරෙන වෙලාවට තමයි මං නිදාගන්නේ ඒගොල්ලෝ හිතන්නේ මං උදේම හැරලා නෑ මාත් ඇත්තටම එක පහ වුණා තමයි නිදාගත්තේ ඒවට මම ලොකුයිනේ උඹලා ළමයිනේ මම උදේ හැරලා මම 5ට 4ට විතර හැරනවා ඒකලා ඊයේ හවස 6 වෙද්දි තමන් හැරලා හිටපෑ දොස් 7 වෙද්දි හැරලා හිටපු අය ඒ කියන්නේ මේ 7 වෙද්දි නිදිනම් අත්පාත් කරන්න 7 වෙද්දිත් හැරලා නම් අත් උස්සන් ඉන්න 7 වෙද්දිත් තමන් හැරලා නම් අත් උස්සන් ඉන්න 7 වෙද්දි නිදිනම් අත්පාත් කරන්න 8 වෙද්දි නිදිනම් අත්පාත් කරන්න ඉතින් ඉන්න 8 වෙද්දි තෙම්මෙන් මොනවා ෆුල් ඉන්නත් දාලා තියෙනවා 9 වෙද්දි නිදියුන් අත්පාත් කරන්න 10 වෙද්දි නිදිය 11 වෙද්දි නිදිය අත්පාත් කරන්න දරම් වැඩි යන්න කියලා මම නම් ওই කාලේ ඉඳලම නෑ ඇත්තට වෙච්චට කියන්නේ අපි එහෙම ලොගෝට ඔහොම එච්චර හිටියේ නෑ ඇත්ත මම උදේ හැරලා මම 5ට 4ට විතර හැරනවා ඒකලා 4:00 විතර හැරනවා පස්සේ කොවිඩ් වලින් සම්පූර්ණ වෙනස් වුණා අර ගේම් ගහන්න පටන් ගත්ත පාන්දර 4 වෙනකන් අම්මලා හැරෙන වෙලාවට තමයි මං නිදාගන්නේ ඒගොල්ලෝ හිතන්නේ මං උදේම හැරලා කියලා මේ මොකද්ද කීයද මේ 11 නේ ඊයේ 12 වෙද්දි නිදිය උන් අත උස්සන්න අතපාත් කරන 12 වෙද්දි නිදිය යකෝ උඹලා භාගයකට උත්තර රෑ 12 වෙද්දිත් හැරලා දින්නේ ඒතකොට 12:00 වෙද්දි නිදිය අතපාත් කරා ඇති උඹලා මෙහෙම ඉන්නවා 1 වෙද්දි නිදිය උන් අතපාත් කරා යන්න 1 වෙද්දි ටිකක් නිදිය කෙම් පස්සෙත් හැරලා ඉන්නවම ඉන්නවා උඹලා බුදුමයි මෙහෙම පන්ති වල ඇත්තම හැරලා ඉන්නේ ඒක තමයි 2 වෙද්දි නිදිය උන් අතපාත් කරා යකෝ මොකද කරන්නේ 2 වෙද්දි අරගෙන මේ තාම සෑහෙන්න ඉන්න ප්‍රමාණය 110කට ඇති උඹලා හැරලා ඉඳලාද පන්ති ආවේ කියන්නේ 7 වෙද්දි හැරලා හිටපෙනුත් ඉද්දිත් ඒත් ඉඳි හරිද ඔන්ලයින් ළම ඇත්තටම ඔයගොල්ලෝ කීයද නිදා ගන්න වෙලාව ඔන්ලයින් ළම නිදාගත්ත වෙලාවල් ටිකම කියන්නකෝ බලන්න ඇත්ත තමයි අර සර් කියලා තියෙන්නේ එයා ඉස්සර ඉඳන් පන්ති කරපු කෙනෙක් එයා කියන්නේ ඉස්සරට සාපේක්ෂව දැන් පන්ති උදෙන් පටන් ගන්න බැරිලු හේතුව දැන් ළමයි නිදා ගන්න ඉස්සරට වඩා ගොඩක් පරක්කු වෙලා ඇත්ත නෙමෙයි මේ කියන කතාව 11 2:30 3:30 very good අම්මෝ අර නාමාන්නේ 9ට වගේ නිදාගන්නේ හොයා ගන්නම නෑනේ නෑ මාත් ඇත්තටම එක පහ වුණා තමයි නිදාගත්තේ ඒවට මම ලොකුයිනේ උඹලා ළමයිනේ මට වැඩ දිනවනේ ඇත්තටම හතර අන්න 10ට නිදාගත්ත එකෙක් හම්බුණා පහ කියන්නේ හවසද උදේද නිදාගත්තේ නෑ අපිත් ලොකුයි ඇයි නෑ මම ඇත්තටම ඒ කියන්නේ A level කාලේ සාමාන්‍ය දෙන්නේ ඒ වෙනකොට එහෙම අර ලොකුවට සෝෂල් මීඩියා කියලා එහෙම බැලෙන්නේ නෑ ඇත්තටම A level කාලේ කියන්නේ උඹලා පහ වසරේද කොහෙද ඔය කියන හැටියට මොකද මට මතකයි අපි A level කාලේ වගේ තමයි දෙවෙනිින් පටන් ගත්තා. ඒ කියන්නේ පහ වසරේ වගේ ඇති ඕක. ඒ කාලේ වෙනකොට එහෙමට කියලා සෝෂල් මීඩියා එච්චර මතක කොවිඩ් වලට එහෙම කලින් ටික 2016 17 කාලේ ඒ කාලේ ඇත්තටම 10 වගේ වෙද්දි කොහොමද නිදි. ඒ කියන්නේ අපේ ගෙදර මිනිස්සු 7:00 විතර වෙද්දි නිදි. එතකොට මට 10 වෙනකන් හැරලා හිටියත් නිකන් එන්න පාන්දර වෙනකන් හිටියා වගේ සද්දපද්ද මොකුත් නැහැ 10 වගේ පස්සේ නම් හැරලා ඉන්නෙම නැහැ ඒ කාලේ හැබැයි උදේ 4ට විතර ඉතින් ඇහැරෙනවා ඉතින් ස්වභාවිකව 4:00 ඉතින් ගෙදර මිනිස්සුත් නැගිටලා මාත් ඇහැරෙනවා පස්සේ කොහොම හරි අර කොවිඩ් වලින් පොඩ්ඩක් වැඩි අනිත් පැත්ත හැරෙනවා සම්පූර්ණයෙන් අර ගෙදර මිනිස්සු හැරෙනකොට අපි නිදා ගන්න ඒ වගේ ලෙවල් එකකට කොවිඩ් කාලේ වැඩ නැහැනේ ඒ වගේ විනාශ වුණා ආයි ඉතින් ආමස්සේ කැම්පස් නම් මනම් ඒවත් එක්ක සාමාන්‍ය විදිහට දැන් ඉතින් ඔයගොල්ලෝ කියන ටයිම් වලට තමයි අපි නිදා ගන්න එහෙනම් වැඩ හින්දා මේ නිකන් ඉඳලා උඹලා පාඩම් කරලා වෙන්න තිනේ එකම ඒකයි පාඩම් කරලානේ නේද ඉතින් පොඩ්ඩක් කලින් නිදා ගන්න බෑනේ ඒ කියන්නේ එහෙම කරගත්තා නම් ඔයගොල්ලෝගේ ජීවිතය ඊට වඩා ගොඩක් ලේසි වෙනවා ඇත්තට ඔයාලා උදේ 5:45ට විතර හාමාරට විතර හැරෙන්න පුරුදු වුණා නම් ජීවිතේ ප්‍රශ්න වලින් 98ක් විතර විසඳෙනවා ඒ කියන්නේ දවසේ අවුල් වෙන වැඩ වලින් අර හැමින් ඇත්තටම ඒක ඉතින් ඒ වුණාට මේ කාලේ කියන එක කොච්චර ප්‍රායෝගිකද දන්නේ නැහැ. ඒ කියන්නේ ඕක කොහොම කිව්වට මටත් බෑ කරගන්න ඕක. මේ අර පන්ති දවස්වල ඉතින් කොහොම මට ඒක කරන්න වෙනවා. නමුත් නැත්තම් ඒක අමාරුයි තමයි. ඉතින් අර වගේ වෙලාවට නිදාගෙන බෑනේ පහමාරට හැරි. මම ඉතින් එහෙම කරන්නේ මට ඇත්තට වැඩ ටික තියෙන හින්දා රැට ඕගොල්ලෝ එහෙම නෙවෙයිනේ ගොඩක් වෙලාවට ඩිස්කාරෙන්නේ නේ. ඇත්තටම පුළුවන් නම් නිකමට පහට පහමාරට උදේ හැරෙන්න බලන්නකෝ. ඔය තියෙන මේ බහුතරයක් අවුල් ජාලා නිකම් විසඳනවා ඇත්තටම. ඒ කියන්නේ උදේ ඕගොල්ලෝ වැඩ පටන් ගන්න කලින් පැයක් විතර තියෙනවා නම් ගොඩක් කලාවට වෙන්නේ බස් එකේ එන ගමන්නේ හරියට ඇහැරෙන්නේ. අමාරු පන්තියට අවිල්ලා තමයි ඇහැරෙන එක කම්ප්ලීට් වෙන්නේ. වේකින් අප් එහෙම එකක් තියෙන්නේ. වේක් අප් නෙමෙයි. උදේ අර නැගිටින්නේ යන්ද කෙලින්ම ආව ඩට්ටක් ගාලා මට ඇඳගත්තා දත් මදිනවා නම් මැන්ද නැත්තම් එහෙමයි. ආව ඔන්ලයින් එකේ තාම දත් මදලා නැහැ ඕක. හරි. ඒතර එහෙම ඇවිල්ලා මැද හරියකට තමයි ඇහැරෙන්නේ.
අර ඕක තමයි සෑහෙන්න අවුල් නිර්මාණය කරන්න. පුළුවන් නම් මං කියන්නේ ඒ ලෙවල් ඉවරකම් අඩු ගානේ පොඩ්ඩක් උදේ පැය භාගයක් පැයක් අර කලබලයක් නැතිව ඉතුරු කරගන්න හදාගන්න සෑහෙන්න ජීවිත ලේසිනවා ඊට වඩා. කරන එකේ ප්‍රායෝගිකත්වයේ සම්බන්ධ මටත් ප්‍රශ්න තියෙනවා. ඕගොල්ලන්ට නම් හැබැයි හරියට බැලුවොත් කරගන්න පුළුවන් ඉතින්. වෙනස් කරගන්න විදිහ නෝ තමයි. හරි අපි යන් කතාවට. ඒතකොට ඒ සර් කියලා දෙන කතාව ඇත්ත මේ මුන් පාන්දරයක වෙද්දිත් භාගයට භාගයක් ඇහැරලා ඉඳලා තියෙනවා. හරි.